සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ව්‍යාපාරයක් කරද්දී අභියෝග එන එක සාමාන්‍ය දෙයක්. ඒ අභියෝගවලට නොසැලී මුහුණ දුන්නොත් තමයි ව්‍යාපාරය සාර්ථක බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරයේ රහස බවට පත් වෙන්නේත් මෙන්න මේ කාරණාව. ඉතින් ඒ විදිහට අභියෝගවලට නොසැලී මුහුණ දීලා ව්‍යාපාරය සාර්ථක කරගත්ත සහෝදරවරු දෙදෙනෙක් ගැන අද අපි කතා කරන්න සූදානම්. අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලට. මේ ඔබ පානගනා මග අප ඉන්නේ. එදිරිසිංහ කාසෙල්ස් වාහනානයන ක්ෂේත්‍රයේ දකුණුලක නමරැන්දූ නාමයක්. දුෂාන් එදිරිසිංහ සහ මහිල එදිරිසිංහ යන සොහයුරන් දෙදෙනා විසින් මෙම ව්‍යාපාරය මෙහෙවනවා. ජපානය, එංගලන්තය, ඕස්ට්‍රලියාව වැනි රටවලින් ආනයනය කරන ඉහළම ප්‍රමිතියේ වාහන සඳහා එදිරිසිංහ කාසෙල්ස් ප්‍රසිද්ධයි. වසර 13ක් පුරා ඔවුන් ගොඩනැගූ විශ්වාසය හේතුවෙන් මුළු රටපුරා විහිදුණු පාරිභෝගික පිරිසක් ඔවුන් සතු වනවා. පාරිභෝගිකයෙන් වෙනුවෙන් ඉහළම තත්ත්වයෙන් යුතු වාහනයක් ලබාදීම ඔවුන්ගේ ව්‍යාපාරිකාරමුණයි. ඔබ පානගනා මග අප ඉන්නේ තුළින් අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා එදිරිසිංහ කාසෙල්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳව. ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන දුෂාන් එදිරිසිංහ මහත්මයා අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා. අයබෝවන්. දුෂාන් මහත්මයා අපිට කියන්න දැන් මේ වෙද්දී ඔබේ ව්‍යාපාරය කොතරම් දුරකට ව්‍යාප්ත වෙලා තියෙනවද සහ ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව. අපි අත්තරම කරන්නේ වාහන ආනයනය තමයි අපි කරන්නේ. ඒ කියන්නේ අපි වාහන ජපානෙන්, ඔස්ට්‍රේලියාවෙන්, එතකොට ඉංග්ලන්ඩ් වලින්, තායිලන්ඩ් වලින් ඒ හැම මොඩල් එකක්ම අපි වාහන ආනයනය කරනවා. දැන් අපි අවුරුදු 13ක් විතර තිස්සේ මේ ව්‍යාපාරය ගාල්ලෙම තමයි අපි පටන් ගත්තේ මුලින්ම. ගාල්ලෙම පටන්ගෙන දැන් ගාල්ලෙම ව්‍යාප්ත කරගෙන යනවා. එතකොට අපි ඇත්තටම දකුණු පළාතේ මේ වෙනකොට ඇත්තට වැඩිම සෙල්ලයක් අපි තමයි කරන්නේ. දුෂාන් මහත්මයා අපිට කියන්න දැන් මොන වගේ පාරිභෝගිකයන්ද ඔබේ ආයතනයට පැමිණෙන්නේ, කොහොමද මේ ව්‍යාපාර කටයුතු සිදු වෙන්නේ? ඔව් අපි මෙහෙම ඉතින් අපි හැම විදිහම පාරිභෝගිකයන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැන් හැම තරාතිරම කය එනවා මෙතනට. ඇත්තට ඉතින් දකුණු පළාතේ ගත්තොත් එක එක ව්‍යාපාරිකයෝ එනවා, ප්‍රොෆෙෂනල්ස්ලා එනවා. ඒ හැම ජාතියම අයට අපි කරන්නේ අපි දෙන දේ හොඳට දෙනවා. ඒ කියන්නේ දෙන කොයි වාහනේ බැලුවත් අපි ඉන්ඩිවිඩුවලි චෙක් කරලා බලලා ඒ ගන්න හැම එකක්ම ඒ කියන්නේ අපි නිතරම කස්ටමර්ට හොඳ දෙයක් දෙන්න තමයි අපි නිතරම බලන්නේ. ඒක තමයි අපි මෙච්චර කාලයක් රැඳිලා කිසි ප්‍රශ්නයක් නැතුව කිසි කම්ප්ලේන්ට් එකක් නැතුව රැඳිලා ඉන්නේ අපි පාරිභෝගිකයන්ට අවශ්‍ය හොඳ දේ දෙන නිසා තමයි. ඒ වගේම දුෂාන් මහත්මයා දැන් මේ කාසෙල් එකක් කරනවා කියන්නේ පාරිභෝගික විශ්වාසය හොඳටම තියෙනවා. ඒ විශ්වාසය දිනාගෙන තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ විශ්වාසය දිනාගෙන මේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ? ඒ කියන්නේ මේ අපි ගන්න බඩුව අර කොවිලෙත් අපි චෙක් කරලා බලලා ඒ කියන්නේ හරි දේ තමයි ගන්නෙ. ඒ කියන්නේ අපිට වාහනයක් ගන්න විදිහටම බලලා තමයි අපි කස්ටමර්ටත් බලලා අරන් දෙන්නේ මේ විදිහට. ඉතින් ඒක නිසා අපි හොඳ දේවල් දුන්න නිසා දැන් මේ අවුරුදු 13ක් නැත්තම් මෙහෙම ව්‍යාපාර කරන්න අමාරුයිනේ. කිසිම නම සෞතු කරගන්න නැතුව හරි දෙයක් දුන්න නිසා තමයි පාරිභෝගිකයෝ අපිත් එක්ක ඉන්නේ. ඒක වගේම අපි වාහන වලට හොඳ ආෆ්ටර් සේල් එකක් දෙනවා. ඒ කියන්නේ අපි වොරන්ටි එකක් දෙනවා හැම වාහනයකටම. ඒකත් එක්ක ඉතින් පාරිභෝගිකයත් එක්ක අපි දිගටම ඒ කියන්නේ වාහනේ අරන් ගියයි කියලා එතනින් අතාරින්නේ නැහැ අපි කස්ටමර්ව. නිතරම අපි දැන් ගොඩක් අය ඉන්නවා අපේ 6 වෙනි වාහනේ 7 වෙනි වාහනේ ඔක්කොම ඒ කියන්නේ ඇත්තම වාහනේ බලන්නේවත් නැතුව අපි අපෙන් ගෙන්න ගන්නවා. ඒ කියන්නේ ගෙදරටම ගෙන්න ගන්නවා වාහනේ. ඒ අර විශ්වාසය නිසා තමයි මේ වගේ ගමනක් අපිට එන්න පුළුවන් වුනේ. එදිරිසිංහ කාසෙල්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මේ වෙද්දී දකුණු පළාතේ තියෙන ප්‍රමුඛතම කාසෙල් එක. එහෙමත් නැත්නම් වාහන අලෙවිකරන මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් පාරිභෝගිකයන්ට හොඳම දේ ලබා දෙන්නට එදිරිසිංහ කාසෙල්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ දක්වා ඔබ ගමන් මඟ ගැන සඳහන් කළා. කොහොමද පටන් ගත්තේ? මේ අදහස ආවේ කොහොමද කාසෙල් එකක් පටන් ගන්න ඕනේ කියලා? මෙහෙම ඉතින් වාහන වලට ආසාව තිබුණ පොඩි කාලේ ඉඳලා ඒ කියන්නේ නිකන් ඩ්‍රීම් එකක් තිබුණා කවදා හරි මෙහෙම දෙයක් කරන්න ඕන කියලා පොඩි කාලේ ඉඳන්ම. ඉතින් ඒකට ඇත්තටම ඉතින් ඒකට සල්ලි වුණේ වාහන සේල් එකක් පටන් ගන්න. ඉතින් ඒ මුදලක් ඇත්තට එහෙම තිබුණේ නැහැ. කොහොම හරි ඉතින් ඇත්තට ආසාවට
ඉස්කෝලෙන් අවුට් වෙලා මේ ඒ ලෙවලුත් කරලා ඉවරලා අර කාසෙල් එක වැඩ කරන්න හෙව්වා. ඊට පස්සේ ඉතින් ওই එක්තරා ආයතනයක වැඩ කරා අවුරුද්දක් විතර. වැඩ කළා එතන ඉඳලා ඇත්තටම මේ මට UK යන chance එකක් හම්බුණා. ඊට පස්සේ UK ගිහිල්ලා මමයි මල්ලි දෙන්නම UK ගිහිල්ලා හිටියේ. එතකොට එහෙ ටික දවසක් එහෙ වැඩ කරා අවුරුදු 4ක් විතර. වැඩ කළා මේ මම ලංකාවට ආවා. මල්ලි එතකොට UK වල හිටියේ. එයා එතකොට එහෙන් වාහන එකක් දෙකක් වගේ අරගෙන ලංකාවට දෙම මම මෙහෙන් ක්ලියර් කරලා ගෙදර තියන් ඉබීට විකුණුවා. හැබැයි සමහර අය ගෙනල්ලා ඉතින් අවුරුද්දක් ගියපු වෙලාවලුත් තියෙන සමහර ඒවා විකුණ ගන්න බැරුව. ඇත්තට එතනින් තමයි ආරම්භ වුණේ. එතනින් ආරම්භ වෙලා ඉතින් ඒ චුට්ට ව්‍යාප්ත කරගෙන ආවා. ඉතින් ඊට පස්සේ එහෙම තමයි ගමන ගොඩක් වෙලාට පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඉතින් මේ පළවෙනි කාසෙල් එක ඕපන් කරා 2013 මට මතක විදියට. 2016 වෙනකොට අපි අපේ දෙවෙනි ෂෝරූම් එකත් අපිට ඕපන් කරගන්න පුළුවන් වුණා. දැන් ෂෝරූම්ස් දෙකක් තියෙනවා. ඉතින් තව අපි ඉදිරියේදී ව්‍යාප්ත කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ කියන්නේ ලංකාව විතර නෙමෙයි අනිත් රටවල් වලත් අපේ ව්‍යාපාරය දියුණු කරන්න තමයි අපේ බලාපොරොත්තුව. හැම වෙලාවෙම අපේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නට ඒ සිහිනය නිරන්තරයෙන් දකිමින් නිරන්තරයෙන් ඒ සිහිනය ගැන හිතමින් ඒ ඉලක්කය කරා ගමන් කරන්න හිතන නිසා තමයි මේ ආකාරයෙන් මේ විදියට එදිරිසිංහ කාර් සේල්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මේ විදි දකුණු පළාතේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ එන ගමන් මඟ ගැන අපි කතා කළා, කොහොමද පටන් ගත්තේ කියලා කතා කළා. විශාල අභියෝගයක් වෙන්න ඇති. මොකද අවදානම් සහගත ව්‍යාපාරයක් මේ ආකාරයේ ව්‍යාපාරයක් කියන්නේ. මොන වගේ අභියෝගද තිබුණේ? කොහොමද ජයගත්තේ? මම හිතන විදිහට නම් ඉතින් ඇත්තටම ව්‍යාපාර ගත්තොත් අවධානයයි ඒ කියන්නේ ස්ට්‍රෙස් එක වැඩිම බිස්නස් එක මේක තමයි. ඒ කියන්නේ මේකේ එකක් තමයි ලොකු ගණන් එක්ක අපි මේ වෙන්නේ. මොකද සමහර වෙලාවට වාහන මෙහෙට එනවා, මෙහෙ රේට්ස් වෙනස් වෙනවා. සමහරට ගවර්න්මන්ට් එකේ එක ලෝස් අලුත් ලෝ එනවා. එතකොට ඒ වයිදී අපි ගෙනාපු වාහනයට වඩා සමහරට ටැක්ස් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ලොකු ටැක්ස් වලට එකපාරට සල්ලි හොයන්න වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තියෙනවා. අනිත් එක තමයි ඉතින් දැන් අවුරුදු 5ක්ම අපිට ව්‍යාපාරේ තිබ්බේ නෑ. දැන් අපි 2013 ව්‍යාපාරේ පටන් ගත්තට අවුරුදු 5ක්ම 2019 අපිට ව්‍යාපාරේ නවතිනවා. මොකද මේක අපිම පටන් ගත්ත ව්‍යාපාරයන්නේ. ඒක ඇත්තට පරම්පරාවෙන් ආපු ව්‍යාපාරයක් නෙමෙයි. ඔව් ඒ කලවක වණුව වෙද්දි වාහන ආනයනය නතර කරන රටේ පැවතිච්ච වාතාවරණයත් එක්ක ඒ කලවක වණුව තමයි ඔබේ ව්‍යාපාරය නතර කරන්න සිද්ධ වෙන්නේ. ඇත්තටම 2019 වෙනකොට අපිට මේ එක ආයතන දෙකක් අපි ඕපන් කරපු ආයතන එකක් සම්පූර්ණ වහන්න වුණා. එතකොට ඒත් අපි පාරිභෝගිකයත් ඒ කියන්නේ අපි මේ බිස්නස් එක දාලා ගියේ නෑ. ඒ කියන්නේ මේ ගොඩක් අය රටින් ගියා ව්‍යාපාර වැහුවා. නමුත් අපි මේ ව්‍යාපාරේ ඒ කියන්නේ අපි ඇත්තටම කොහොම හරි අල්ලගෙනම හිටියා. ඒ කියන්නේ අවුරුදු 5ම අපි ඇත්තටම අපේ හිටපු කස්ටමර්ස්ලත් එක්ක දිගට මේ අවුරුදු 5ම හිටියා. ඉතින් ඒක දැන් අපිට ඊටත් වඩා හොඳට මේ සැරේ පටන් ගන්න එක හේතුවක් වුණා. මොකද අපි කස්ටමර්ස්ලා අතහැරලා ගියේ නෑනේ මෙහෙන්. දැන් ගොඩක් ආයතන ඇරියා. අර ඒ කියන්නේ දැන් ওই කොවිඩ් ප්‍රශ්නයි 2019 වෙච්ච ඒ ආර්ථික ප්‍රශ්නත් එක්ක ගොඩක් අය දාලා ගියා. ඉතින් අපි ඇත්තටම ව්‍යාපාරය අල්ලගෙනම හිටියා ඒ කාලෙත්. මේ 2024 නැවත මේ 25 නැවත ආනයනය ආරම්භ වෙනකම්. රටේ පවතින වාතාවරණය වගේම අපි දන්නවා ඩොලරේ ඉහළ පහළ යාම, ඒ වගේම යෙන් එක ඉහළ පහළ යාම. මේ විතරක් නෙමෙයි කොවිඩ් වසංගතයක් වෙනවා, ආර්ථික අර්බුදය. ජනතාවට තෙල් පෝලින් වල ඉන්න සිද්ධ වෙච්ච කාලයක් තිබ්බා. ඒ කාලේ ඇයි වාහන ගන්න කියන තැනකට වගේ මහ ජනතාව ඒ වගේ හිතන්න පෙළඹුණා. කොයි විදිහටද මේ දේවල් කළමනාකරණය කරන්නේ? ඒක නම් සෑහෙන ඒ කියන්නේ ඒක ගොඩක් නරක අත්දැකීමක්. දැන් ඇත්තටම මේ කොවිඩ් වෙලාවේ තෙල් පෝලිං එනකොට අපි ළඟ ලොකු ස්ටොක් එකකුත් තිබුණා වාහන. ඒක වාහනයක් ගන්න තියා මිනිස්සෙක් වාහනයක් බලන්නේවත් නැහැ. ඉතින් ඒ වෙලාවෙත් අපි කොහොම හරි මේක රැඳිලාම හිටියා මේක. මොකද වෙන ව්‍යාපාර අපිට ඇත්තටම හරි ගියෙත් නැහැ. අපි එක එක පොඩි වෙන ව්‍යාපාර පටන් ගන්න බැලුවට අපිට එකක්වත් හරි ගියේ නැහැ. අපිට මේ වාහන වලින්ම තමයි කවදා හරි මේ වෙන්න ඕන කියන එක හිතේ තියාගෙන අපි අල්ලගෙනම හිටියා ඒ කාලෙත්. මේ මොකද ඒ කාලෙත් ඒ විදිහටම හිටියා. ඒ කාලේ කොහොමද මේ දැන් වාහන ස්ටොක් එකක් තියෙද්දි දැන් ආදායම කළමනාකරණය කරගන්න ඕනේ. දැන් ලොකු මුදලක් වැය කරලා තියෙන, යට කරලා තියෙන. ඒවා කොහොමද කළමනාකරණය කරගන්නේ? ඒක ඇත්තටම ඉතින් ඒ කාලේ අපි ඇත්තම අමාරුවෙන් තමයි හිටියේ ගොඩක්. සෑහෙන අමාරුවෙන්. මොකද අපේ වැඩ කරන අයට ජොබ්ස් ටික නැති වුණා. ඉතින් එතනින් අපි පුළුවන් අය අපි තියාගත්තා. පරණම අය තියාගත්තා. එතකොට අපේ ඒ වෙලාවේ සාමාන්‍යයෙන් 15ක් 20ක් විතර අපේ වැඩ කරා. ඒ අයට ඉතින් රැකියා නැති වුණා. අපි බොහොම අමාරුවෙන් තමයි ඒ කාලේ කල්පනා කරගත්තේ.
ඉදිරිසිංහ කාසෙල්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය එහෙමත් නැත්නම් ව්‍යාපාරය කියන්නේ සහෝදරවරුන් දෙදෙනෙක් එකතු වෙලා සහෝදර බැඳීමෙන් කරගෙන යන ව්‍යාපාරයක්. දැන් සූදානම් වෙලා ඉන්නවා අපි කතා කරන්න ඉදිරිසිංහ කාසෙල්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන මහිල ඉදිරිසිංහත් එක්ක. මහිල ඉදිරිසිංහ මහත්මයා මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් මේ ව්‍යාපාරය පටන් අරගෙන ඉදිරියට කරගෙන යන්න අපිට බොහෝ දෙනෙක් සහයෝගය දෙන්න ඇති. මොකද සාමාන්‍යයෙන් සහයෝගයක් එක්ක තමයි අපිට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මොන වගේ සහයක්ද ඔබට ලැබුණේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න? ව්‍යාපාරයක් වුණාම ඇත්තටම මුලින්ම සහයෝගය වෙන්නේ පාරිභෝගිකයෙක්. අපිට මුලින්ම ඒ කියන්නේ මුල් පාරිභෝගිකයෙක් ඉඳලා අවසාන පාරිභෝගිකයෙක් වෙනකම් මේ වෙනකම් අපි සර්ව් කරපු හැම කස්ටමර්ම අපිට උපරිම සහයෝගය දීලා තියෙනවා මුලින්ම මතක් කරන පාරිභෝගික බිස්නස් එකක් වශයෙන්. ඊට පස්සේ එතනින් එහාට ආවට පස්සේ අපේ සේවකයෝ එදා ඉඳලා අපි මේක ඕපන් කරේ 2013 එදා ඉඳලා අද වෙනකම් වැඩ කරන සේවකයෝ අපිත් එක්ක ඒ විදිහටම ඉන්නවා. සමහර සේවකයෝ ඉන්නවා අපේ සේවය හැර ගිහිල්ලා දැනටත් අපිට උදව් කරනවා. සමහර කට්ටිය ඉන්නවා අවුරුදු 13 එක දිගට වැඩ කරන කට්ටිය ඉන්නවා. දෙවෙනිට මතක් කරන්න ඕන සේවකයෝ එතනින් එහාට ආවට පස්සේ අපිට මූල්‍ය ගැටලු තියෙනවා. මූල්‍ය කල්පනාකරණයේදී අපිට උදව් කරන්නේ බැංකු පැත්තට ආවට පස්සේ අපි ප්‍රධාන වශයෙන්ම ගනුදෙනු කරන්නේ සෙලාන් බැංකුවත් එක්ක. එතකොට මේ ව්‍යාපාරය අපි යම් කිසි ස්ථානයකදී අපි නතර වෙනවා. ඒ කියන්නේ රටේ තිබිච්ච ප්‍රශ්නත් එක්ක අවුරුදු 5කට මේ ව්‍යාපාරය නතර වෙනවා. ඒ අවස්ථාවේදී අපිට ඒ කියන්නේ ඉම්පෝර්ට්ස් නතර වෙනවා. ඉම්පෝර්ට්ස් නතර වුණාට පස්සේ අපි ලෝකල් පර්චේසින් කරන තත්ත්වයටපත් වෙනවා. ලෝකල් පර්චේසින් අරගෙන අපිට ලංකාවේ මාකට් එකෙන් වාහන හොයන් ගෙනල්ලා විකුණන තත්ත්වයටපත් වෙනවා. ඒ මොහොතේදීත් අපේ අර තිබිච්ච ගැටලු මූල්‍යම ගැටලු වලට අපිට සෙලාන් බැංකුව අපිත් එක්ක දිගටම හිටියා. ඒ කියන්නේ 2013 ඉඳලා මේ වෙනකන් සෙලාන් බැංකුවේ සහයෝගය නොකඩවා අපිට ලැබිලා තියෙනවා. උදව් කරනකොට අත්‍තරම අමතක කරන්න බෑ අපේ සප්ලයර්ස්ලා ඉන්නවා තායිලන්ඩ් වල, ජපාන් වල, ඕස්ට්‍රේලියා වල සහ UK වල. එතකොට එක තැනක නතර වෙලා තිබිච්ච බිස්නස් එකක් ආපහු ඒ කියන්නේ මම මේ කතා කරන්නේ මේ අවුරුදු 5ක් නතර වෙලා තිබිලා ආපහු පටන් ගනිද්දි ගොඩාක් ලංකාවේ ඉන්න ඩීලර්ස්ලට වාහන ගන්න තැනක් නැති වුණා. නමුත් අපේ සප්ලයර්ස්ලා අපේ එතනට දැම්මේ නෑ. යාලා අපිට මුලින් ඉඳලම උදව් කරා. ඒ කියන්නේ වාහන ඉම්පෝර්ට් කරන්න දුන්නේ පෙබරවාරි මාසේ වෙනකොට මේ 2025 පෙබරවාරි මාසේ අන්තිම වෙද්දි අපේ ළඟ ස්ටොක් තිබුණා. අපේ පාරිභෝගිකයන්ට දෙන පෙබරවාරි මාසේ අන්තිම වෙද්දි ස්ටොක් තිබුණා ලංකාවේ. ඒ තරම් ඉක්මනට අපිට සප්ලයර්ස්ලා දුන්න සහයෝගයත් එක්ක ලංකාවට වාහන ගෙන්න පුළුවන් වුණා දවස් 25ක් වගේ ඇතුළත ලංකාවට ඉම්පෝර්ට් ඇරියට පස්සේ. හොඳයි. ඒ විදිහට තමයි සහාය ලැබිලා තිබුණේ. ඉතින් අපි කැමති දැනගන්න මේ ඉදිරිසිංහ කාසෙල්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඉදිරියට මොන වගේ සැලසුම්ද තියෙන්නේ? මේ ව්‍යාපාරය පුළුල් කරන්න ඔබ ආයතනයේ සැලසුම මොකක්ද? අපි දැන්ට මේ බිස්නස් එක පටන් ගත්තේ අපි ඇත්තටම ගාල්ලේ ජීවත් වෙච්ච ඉඳන් අපි මුල්ලදිර තිබ්බේ ගාල්ලේ පටන් ගෙන අපි දැන් ගාල්ලේ ෂෝරූම්ස් දෙකක් ඕපන් කළා. මෙතනින් එහාට ගිහිල්ලා අපේ බලාපොරොත්තුව ඊළඟට ගාල්ලෙන් පිටතට ගිහිල්ලා මේක ව්‍යාප්ත කරන්න සහ රටෙන් පිට අධිරක් ඉදිරියට තියන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මෙතනින් එහාට මේ වගේ ව්‍යාපාරයකට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වගේම ව්‍යාපාරයේ නියැලෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුට මොන වගේ උපදේශයක්ද දෙන්න පුළුවන්? දෙන්න පුළුවන් එකම දේ තමයි පාරිභෝගිකයට හරි දේ දෙන්න. එතකොට රැඳිලින්න පුළුවන් ව්‍යාපාරේ සමහරු අධික ලාභ බලාපොරොත්තුවෙන් සමහර ඇක්සිඩන්ට් වෙච්ච වාහන මයිලේජ් එක කරකවපු වාහන ඒ වගේ වාහන ඉම්පෝර්ට් කරලා දෙනවා. ඒ දේවල් කවදාවත් කරන්න එපා. ලාභය අඩු වුණත් හරි වාහනයක් පාරිභෝගිකයට දෙන්න. එතකොට ඒ කස්ටමර් ආපහු රිපීට් වෙනවා. ඔයාලකටම ආයෙනවා. පාරිභෝගික විශ්වාසය දෙනා ගනිමින් ඔබ ආයතනයේ මේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. කොහොමද අවදානම් දරාගනිමින් නොසැලී තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්නේ? දියුණුවෙන් දියුණුවටපත් වෙන්නේ. මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ ඒ පිළිබඳව. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා තවත් දවසක මෙවැනිම සාර්ථක ව්‍යාපාරයක් එක්ක ඔබව හමුවන්නට. මේ ඔබ පානගෙන මග අප ඉන්නේ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.